මේ වීඩියෝ එක බලන ඔයා සමහර විට මුලින්ම පාවිච්චි කරපු ෆෝන් එක Nokia ෆෝන් එකක්. ඒ කාලේ එකපාරක් charge කරලා දවස් 3ක් එක දිගට පාවිච්චි කරපු Nokia ෆෝන් එකට අද වෙනකොට මොකද උනේ? ඒ කාලේ මාකට් ලීඩර් විදියට වැජඹුණු Nokia සමාගම අද වෙනකොට දන්නේත් නැති තරමට අතුරුදහන් වෙලා ගිහිල්ලා. ඉතින් ලෝකයේ මොබයිල් ෆෝන් ඉන්ඩස්ට්‍රි එකේ ජයන්ට් එහෙම නැත්නම් මහා බලවතා විදිහට ඉඳපු Nokia සමාගම මේ විදියට ලෝකයේ ස්මාර්ට්ෆෝන් රජදහනින් අතුරුදහන් වෙලා යන්න මොනවද බලපාපු කරුණු. ඉතින් අද වීඩියෝ එකේ අපි බලාපොරොත්තු වෙන්නේ Nokia සමාගමට මෙන්න මේ විදිහට ස්මාර්ට්ෆෝන් ලෝකයෙන් යන්නම සිද්ධ වෙච්ච හේතු කාරණා කිහිපයක් ඉතාමත් පැහැදිලිව අවබෝධ කරගන්න. කල්පනාකරණයේ විෂයක් විතර ඉගෙන ගන්න ඕනම කෙනෙක්ට මේ වීඩියෝ එක ඉතාමත් වැදගත් වෙනවා. ඒ වගේම අදටත් Nokia බ්‍රෑන්ඩ් එකට ආදරය කරන ඔයත් අනිවාර්යයෙන්ම දැනගෙනම ඉන්න ඕන Nokia සමාගම ගැන කරුණු කිහිපයක් අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා. 1865 අවුරුද්ද. ඇත්තට මේ වෙනකොට ශ්‍රී ලංකාවට නිදහස හම්බෙලත් නැහැ. 1865 අවුරුද්දේදී Nokia සමාගම ෆින්ලන්ඩ් රටේ තමයි ආරම්භ වෙන්නේ. සමහර විට මේක අහනකොටත් ඔයාලට පුදුම හිතේවි. මුලින්ම Nokia කියන්නේ කඩදාසි ෆැක්ටරි එකක්. ඊට පස්සේ ඒගොල්ලෝ යොමු වෙන්නේ රබර් නිෂ්පාදන වලට. ඊට පස්සේ ඉලෙක්ට්‍රික් කේබල් හදන්න පටන් ගන්නවා. ওই විදියට අවුරුදු 30 ගාණක් මේගොල්ලෝ වෙන වෙන නිෂ්පාදන කර කර ඉඳලා 1990 දී Nokia සමාගම දැවැන්ත තීරණයක් ගන්නවා. ඒ තීරණෙත් එක්ක ලෝකයේ මොබයිල් ෆෝන් අතර ජයන්ට් Nokia සමාගම වෙයි කියලා Nokia සමාගමවත් හිතන්නේ නැතුව ඇති. ඉතින් කඩදාසි ෆැක්ටරි එකක් විදිහට ආරම්භ කරපු Nokia සමාගම 1990 දී මොබයිල් ෆෝන් හදන්න පටන් ගත්ත විතරක් නෙමෙයි 1998 ඉඳලා 2007 වෙනකම් ලෝකෙ හිටපු දැවැන්තම මොබයිල් ෆෝන් නිෂ්පාදකයා බවට පත් වෙන්නේ මෙන්න මේ Nokia සමාගම. Connecting people. ඔයගොල්ලන්ට මතක ඇති. අත් දෙකක් ඇවිල්ලා එකතු වෙනවා Nokia කියලා උඩින් වැටෙනවා. ඒ වගේම ලස්සන ටෝන් එකක් බෑග්ග්‍රවුන්ඩ් එකකින් ප්ලේ වෙනවා. ඉතින් ඒ වගේ දේවල් එක්ක Nokia සමාගම ලෝක ප්‍රසිද්ධ වෙනකොට 1998 2007 කාලය කියන්නේ Nokia සමාගමේ golden era එක විදිහට තමයි සැලකන්නේ. ඒ කියන්නේ ලෝකය තුල Nokia සමාගම මොබයිල් ෆෝන් බ්‍රෑන්ඩ් එකක් විදිහට දැවැන්තම සමාගමක් විදිහට ස්ථාපිත වෙන්නේ මෙන්න මේ කාලේ. මේ කාලේ 1100 3310 වගේ ෆෝන් අතිශය ජනප්‍රිය වෙනවා. ඇත්තටම මේ වීඩියෝ එක කරන මගේ පළවෙනි ෆෝන් එක වෙන්නේ 1100 ෆෝන් එකක්. මේ ෆෝන් එකේ ටෝච් එකක් තිබුණා. ඒ වගේම ස්නේක් ගේම් එකක් තිබුණා. ඉතින් ඒවත් එක මේ ෆෝන් එක ලෝකෙ ඉතාමත් ජනප්‍රිය වුණා. 3310 කියන්නේ කඩන්න බැරි unbreakable ෆෝන් එකක් විදිහට තමයි ප්‍රසිද්ධ වුණේ. ඉතාමත් ශක්තිමත් ඒ වගේම හැමෝම අතර 1100 ෆෝන් එකට පස්සේ ගොඩක් ජනප්‍රිය වෙච්ච ෆෝන් එක තමයි 3310 කියලා කියන්නේ. ඉතින් මේ කාලේ මේ ෆෝන් පාවිච්චි කරපු අය අදටත් කැමැත්තෙන් ඉන්නවා මේ වගේ ෆෝන් එකක් ආයේ කවද හැදෙයිද කියලා. ඒ කොහොමවත් 2007 අවුරුද්දේදී Nokia සමාගම කොහොමවටවත් හිතන්නේ නැති ලොකු වෙනසක් මේ ලෝකෙ සිද්ධ වෙනවා. ඒ තමයි iOS මුදා හැරීම. ඒ වගේම 2008 අවුරුද්දේදී Google සමාගම Android මුදා හැරීම. මෙන්න මේ මෘදුකාංග මුදා හැරීමත් සමගම ලෝකයේ ස්මාර්ට්ෆෝන් දෙසට යොමු වෙන්න පටන් ගන්නවා. 1998 ඉඳන් 2007 වෙනකම් ජයන්ට් විදියට ඉඳපු Nokia සමාගම බිඳවැටීම ආරම්භ වෙන්නේ 2007න් පස්සේ. දැවැන්තම ස්මාර්ට්ෆෝන් බ්‍රෑන්ඩ් එක විදිහට ඉඳපු Nokia සමාගම iOS Android මේ ලෝකෙට ආවත් ඒගොල්ලෝ ඒ ගැන කිසිම කෙයාර එකක් දැක්ුවේ නැහැ. ඒගොල්ලන් සතුව තිබුණු Symbian කියන මෘදුකාංගය නැවත නැවතත් තමන්ගේ දුරකථන වලට යොදමින් බටන් ෆෝන්ම නිෂ්පාදනය කරන්න පටන් ගත්තා. හැබැයි ටච් සිස්ටම් එකක් එක්ක ආපු මෙන්න මේ ස්මාර්ට්ෆෝන් ලෝකයේ තාම සීග්‍රෙන් වෙලා ගන්න පටන් ගත්තා. ඒකත් එක්ක Nokia සමාගමේ නිෂ්පාදිත වලට තිබුණු ඉල්ලුම සීග්‍රෙන් පහළ වැටෙන්න පටන් ගත්තා. හැබැයි ආරම්භයේදීම Android තමන්ගේ ෆෝන් එකට පාවිච්චි කරන්න Nokia සමාගමට අවස්ථාවක් තිබුණත් Nokia සමාගමේ කළමනාකරුවන් ඒ ගැන අවධානය යොමු කරේ නැහැ. අපේ Symbian software එක ඉතාමත් විශිෂ්ටයි. ඒ වගේම අපේ බටන් ෆෝන් මිනිස් මනසට කාවැදිලා තියෙන ඉතාමත් හොඳින් පොසිෂන් වෙලා තියෙනවා. ඒ නිසා අපි දිගටම අපේ නිෂ්පාදිතයම කරගෙන යනවා කියලා Nokia සමාගම strategically fail තීරණයක් ගත්තා. ඉතින් මේ තීරණයත් එක්ක
ටිකෙන් ටික මිනිස්සුන්ට Nokia සමාගම එපා වෙන්න පටන් ගත්තා. ලස්සන ඉන්ටර්ෆේස් එකක් එක්ක ඩිවෙලොපර්ස්ලට ඔප්ෂන්ස් එක්ක තාමත් වේගයෙන් වැඩ කරන්න පුළුවන් සරල මෘදුකාංගයක් වුණු Android මුළු ලෝකෙම වේගයෙන් වෙලා ගත්තා. ඉතින් ලෝකෙ ඒ වෙනකොට මොබයිල් ෆෝන් නිෂ්පාදනය කරපු විශාල සමාගම් ප්‍රමාණයක් Google සමාගමත් එක්ක අත්වැල් බැඳගෙන තමන්ගේ දුරකථනවල ප්‍රධාන මෘදුකාංගයේ විදියට Android පාවිච්චි කරා. ඒ වගේම Apple සමාගම iOS ඒගොල්ලන්ගේ මෘදුකාංගයේ විදියට තව තවත් දියුණු කරන්න පටන් ගත්තා. ඒකත් user friendly ඒ වගේම ලස්සන ඉන්ටර්ෆේස් එකක් එක්ක ටච් සිස්ටම් එකක ස්මාර්ට්ෆෝන් එකකට ගැලපෙන විදිහට හදපු නිසා මිනිස්සු අතරට Android සහ iOS යන්න පටන් ගත්තා. ලෝක ජනතාව අතර Symbian මෘදුකාංගය ටික ප්‍රතික්ෂේප වෙන්න පටන් ගත්තා. ඉතින් මේ කාරණාත් එක්ක 2013 වෙද්දී Nokia සමාගමට තමන්ගේ මොබයිල් ෆෝන් සෙක්ෂන් එක සම්පූර්ණයෙන්ම නවත්තලා දාන්න සිද්ධ වුණා. ඉතින් ලෝකේ ඕනම ව්‍යාපාරයක් තේරුම් ගන්න ඕන දේ තමයි වෙනස් වෙනකොට වෙනස් විය යුතු වීම. අනිවාර්යයෙන්ම ලෝකේ ජනතාව අතර අලුත් ට්‍රෙන්ඩ්ස් එනවා, අලුත් තාක්ෂණයන් බිහි වෙනවා. මේ තාක්ෂණයන් එක ගියේ නැත්තම් ඕනම ව්‍යාපාරයක් බිඳ වැටෙන්න පුළුවන්. මේ මොබයිල් ෆෝන් ඉන්ඩස්ට්‍රි එකේ ජයන්ට් විදියට ඉඳපු Nokia සමාගම බිඳ වැටෙන්න බලපාපු ලොකුම හේතුව තමයි ස්මාර්ට්ෆෝන් වලට අවතීර්ණ වීමට පමා වීම. පසුකාලීනව Microsoft සමාගමත් එක්ක අත්වැල් බැඳගෙන ඒ වගේම Lumia කියලා ෆෝන් එකක් හදන්න පටන් ගත්තත් Nokia ෆෝන් එකේ තිබුණු එක දුර්වලතා නිසා මිනිස්සු අතරට යන්න අපහසුතාවයක් ඇති වුණා. පසුකාලීනව වෙච්ච වැරද්ද තේරුම් ගත්තත් ඒ වෙනකොට ගොඩක් පරක් වෙලා වැඩි. අද වෙනකොට Nokia කියන්නේ මොබයිල් ෆෝන් බ්‍රෑන්ඩ් එකක් නෙමෙයි. අද වෙනකොට 5G ටෙක්නොලොජි දියුණු කරන ඒ වගේම නෙට්වර්ක් සම්බන්ධ යටිතල පහසුකම් සපයන ආයතනයක් විදිහට පමණක් ක්‍රියාත්මක වෙන ආයතනයක් වෙන්න Nokia සමාගමට සිද්ධ වුණේ ඒ කාලේ ගත්තු වැරදි තීරණයක් නිසා. ඉතින් මේ වගේම තත්ත්වයක් තමයි ඔයගොල්ලන්ට මතක ඇති අතීතයේ තිබුණ ජනප්‍රිය කැමරා සමාගමක් ඒ තමයි Kodak. Kodak සමාගමටත් මෙන්න මේ වගේම ඉරණමක් තමයි අත්ුනේ. ඉතින් Kodak සමාගම ගැන සවිස්තරාත්මක වීඩියෝ එකක් කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඉතින් ඕනෑම ව්‍යාපාරයක් වෙනස් වෙන්න ඕන තැනදී වෙනස් වෙන්න ඕනේ. ඒක භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාරයක් වුණත්, සේවස් එක ප්‍රොවයිඩ් කරන ව්‍යාපාරයක් වුණත් අනිවාර්යයෙන්ම කරන්න ඕන. යම්කිසි අප්ග්‍රේඩ් කිරීමක් කාලයත් එක්ක සිදුවීම අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් එහෙම උනේ නැති වුණොත් මාකට් ලීඩර් කෙනෙක් වුණත් බිමට ඇදගෙන වැටෙන්න ලොකු කාලයක් ගත වෙන්නේ නැහැ. බිස්නස් එකක් සාර්ථක වෙනකොට ඒ ව්‍යාපාරවල ඉන්න කොටස්කරුවන්ට ඩිරෙක්ටර්ස්ලට එන අදහසක් තමයි අපි දැන් මාකට් ලීඩර්ස්ලා ඒ නිසා අපට කාටවත් බීට් කරන්න බෑ කියලා. ඒ වුණාට වෙනස් වුණේ නැති වුණොත් පසුකාලීනව පටන් ගන්න කුඩා ව්‍යාපාර ඒ ව්‍යාපාරවල තියෙන දුර්වලතා හඳුනගෙන ඒවට නිසි ප්‍රතිචාර දැක්වීම හරහා මාකට් ලීඩර් වුණත් වීමේ හැකියාව තියෙනවා. තමන්ගේ පාරිභෝගිකයන් මොන වගේ වෙනස්කම්ද ඉල්ලන්නේ? ඒ කියන ගැන හොඳ අවබෝධයක් ඇතුව කටයුතු කරලා ඒ වෙනස්කම් ටික පාරිභෝගිකයන් ලබා දීමට කටයුතු කිරීමෙන් ව්‍යාපාර අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව ව්‍යාපාරවලට තියෙනවා. ඉතින් ඒ ගැන Nokia සමාගමෙන් අපිට හොඳ පාඩමක් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා Nokia සමාගම ගැනත් කළමනාකරුවන් සහ ව්‍යාපාර අයිතිකරුවන් විදියට කොහොමද තමන්ගේ බිස්නස් එක ඩෙවලොප් කරන්නේ සහ තීරණ ගන්න කියන එක ගැන හොඳ අවබෝධයක් ඔයගොල්ලන්ට එන්න ඇති කියලා. ඒ වගේ උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනය කරන දරුවන් මේ වීඩියෝ එක හොඳට කීප වතාවක් බලන්න. ඒ වගේම අවශ්‍ය කරුණු තියෙනවා නම් අනිවාර්යයෙන්ම නෝට් එකක් දාගන්න. ඒක ඔයගොල්ලන්ගේ උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනයේ පේපරයට අනිවාර්යයෙන්ම වැදගත් වෙවි. ඉතින් උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනය ඉගෙන ගන්න ඔයා දන්නවා ව්‍යාපාර පරමාර්ථ වල වැදගත්ම පරමාර්ථයක් තමයි පාරිභෝගික තෘප්තිය ඉහළ නැංවීම. ඉතින් පාරිභෝගික තෘප්තිය ඉහළ නැංවීම ළඟා කරගන්න නම් පාරිභෝගිකයන් ඉල්ලන්නේ මොන වගේ නිෂ්පාදිතද? ඒගොල්ලන් කැමැත්තෙන් ඉන්නේ මොන විදියට තමන්ගේ අවශ්‍යතාවය සපුර ගන්නද කියන එක ගැන වැඩි විමසිල්ලක් ඇතුව ව්‍යාපාරිකයෝ කටයුතු කරන්න ඕන. ඉතින් අන්න එතකොට දිගින් දිගටම නිෂ්පාදිත වෙළඳපොලේ තියාගෙන යන්න ඒ ව්‍යාපාරයට හැකියාව ලැබෙනවා. ඉතින් මේ වගේ පාඩම් මේ වගේ කරුණු එක්ක දිගින් දිගටම සම්බන්ධ වෙලා ඉන්න අපේ channel එක subscribe කරලා එකතු වෙන්න කියලා ගෞරවයෙන් ආරාධනා කරනවා. ඉතින් ඔයාටත් මේ සම්බන්ධව තියෙන මොනවා හරි අදහස් පහලින් කමෙන්ට් කරන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ මිතුරන්ට ඔයා දන්න කියන අයට Nokia brand එකට ආදරය කරපු අයට මේ කරුණු බෙදා හරින්න පුළුවන්. ඉතින් එහෙනම් අදට ගිහින් එන්න ඊළඟ වීඩියෝ එකකින් නැවත හමු වෙමු. ජය වේවා.